හොඳයි නේ. සාදුකාර. නමස්කාරය කියන්නේ. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุรามีรยมัจเจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิඅපි කවුරුත් එකට ගාථා කියමින් වන්දනා කරමු. අපි මේ පිළියෙල කොට ඉදිරිපත් කොට තිබෙන සුවඳ මල්, සිසිල් පැන්, ගිලන්පස ආදී මේ සියලු පූජාවන් ශාන්තිනායක අමාමේනී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උදෙසා ගෞරව නමස්කාර පෙරටුව පූජා කරමු. පූජා වේවා කියන හැඟීමෙන් කවුරුත් එකට ගාථා කියමින් වන්දනා කරමු, පූජා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ ආලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති සුපටිවන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිවන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා
ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාතේ වන්දාමි චේතියං සබ්බං සබ්බඨානීසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දිතං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ගණසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරුරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන ඒතේන ලබාමි පුප්පං මිලායාති යතා ඉදං මේ කායෝ තතාය විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු උත්තම අදිවාසේතු නොබන්තේ ගිලාන පච්චයන් ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු උත්තම අදිවාසේතු නොබන්තේ ගිලාන පච්චයන් ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම අදිවාසේතු නොබන්තේ ගිලාන පච්චයන් ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සන්දෙට්ඨික අකාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර කරණීයමෙත සූත්‍රය සජ්ජායනා කරමු. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලෞක බුත්තේ සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සබාචරේ කිංචේන විඤ්ඤු පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේ චිපාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා දීඝාවායේ වහන්තාවා මජ්ජිමාරස්ස
දිඨාවායේව අද්දිඨායේ ච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකු ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතා නියං පුත්තං ආයුසායේක එවං පිසබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං බුද්ධං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ දිට්ඨේං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං නයි ජාතු ගබ්බසේ පුනරේති ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා. වාසනාවන්ත පින්නතුනි, දැන් අපි පන්සිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුදුගුණ සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේට ගෞරවයක් හැටියට උපහාරයක් හැටියට අපේ හදවත තුළ පවතින භක්තිය ප්‍රණාමය කිරීමක් හැටියට සංකේතයක් වශයෙන් මේ මල් පූජා කළා, පහන් පූජා කළා, ගිලන්පස පූජා කළා. මේ නිසා අපිට හොඳ කුසල සම්පත්තියක් සිද්ධ කරගන්න පුළුවන් වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරවදාළ කරණීයමෙත සූත්‍රය විශේෂයෙන් භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලාට භාවනා ගුණ දියුණු කර ගැනීමට උපකාරයක් පිණිස දේශනා කරවදාළ කරණීයමෙත සූත්‍රය අපි සජ්ජායනා කළා. ඉතින් මේ පින්කම් සිද්ධ කරගෙන අනතුරුව දැන් අපි සුළු වෙලාවක් භාවනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. අද මේ පින්නතුන්ට මම කියලා දෙන්න අදහස් කරනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් කරන බුද්ධානුස්සති භාවනාව පිළිබඳව යම්කිසි වැටහීමක් ලබා දෙන්නට මම උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම හිතේ සමාධිය ඇති කර ගැනීමට බොහොම හොඳ භාවනා මාර්ගයක්. බුදුහාමුදුරන්ගේ ගුණ සිහිපත් කරමින් හිතේ සමාධිය ඇති කරගෙන විදර්ශනා කිරීමෙන් රහත් භාවයේ පවා ලබාගත් ඇත්තන් පිළිබඳව පොතපතේ සඳහන් වෙලා තියෙනවා නොඑක ආකාරයට කරුණු. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම බොහොම හොඳ දෙයක්. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර වස් කාලයක් වැඩ ඉඳලා වස් අවසානයේදී සවැත් නුවර බලා වඩින්නට සූදානම් වුණා. මේ සූදානම් වෙන වෙලාවේ ශාක්‍ය වංශයේ බුදුරජාණන් වහන්සේගේ ඥාති වරු හැටියට සැලකෙන මේ ශාක්‍ය වංශයේ මහා නාම කියලා ශාක්‍ය වංශිකයෙක් බුදුහාමුදුර ළඟට ඇවිදින් බුදුහාමුදුරන්ට වැඳලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අපි දැන් ඔබ වහන්සේ ඉන්නකන් ඔබ වහන්සේගෙන් බණ අහලා ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගෙන ඔබ වහන්සේ සමග මේ තුන් වාසයේ කටයුතු කරලා අපිට හුඟක් දියුණුවක් ලබා ගන්න, යහපතක් ලබා ගන්න, ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් වුණා. දැන් ඔබ වහන්සේ කෙඹුලත් නුවරින් වැඩියට පස්සේ අපි කොහොමද පවතින්න ඕනේ? අපි කොහොමද වැඩ කරන්න ඕනේ? අපේ පැවැත්ම කොහොම විය යුතුද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මහා නාම ශාක්‍යයට දේශනා කළා ඔබ බුදු ගුණ මෙනෙහි කරන්න. බුදුහාමුදුරන්ගේ බුදු ගුණ හැමතිස්සෙම මෙනෙහි කරන්න මහන්සි ගන්න. බුදුහාමුදුරුවෝ මේ කාරණේ නිසා අරහන්නන් වනසේක. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ නිසා සම්මා සම්බුද්ධණන් වනසේක. විද්‍යාචරණ සම්පන්නණන් වනසේක. කියලා මේ විදිහට මේ බුදු ගුණ 9 හොඳට මෙනෙහි කරන්න. බුදු ගුණ හැමතිස්සෙම හිතේ පුරවගෙන ඉන්නකොට බුදුහාමුදුරු සමග ජීවත් වෙනවා වගේ තමන්ගේ හදමඩල තුළ බුදුහාමුදුරන්ට වෙන් කරලා තැනක් වෙන් කරලා බුදුහාමුදුරු සමග කටයුතු කරනකොට ඔබේ සිතට රාගය උපදින්නේ නැහැ. ඔබේ සිතෙහි ද්වේෂය උපදින්නේ නැහැ. ඔබේ සිතෙහි මෝහය උපදින්නේ නැහැ. ඒ නිසා මේ බුදු ගුණ මෙනෙහි කර කර බුදු ගුණයෙන් හිත පුරවගෙන බුදුහාමුදුරුත් සමග හිතෙන් වාසය කරන්න පුරුදු වුණාන් පස්සේ හිත අකුසල සිත් වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. බුදුහාමුදුරුව ගැන නිතර සිහි කරන්න කුසල සිත්මයි උපදින්නේ. එතකොට බුදුහාමුදුරුව සිහි කිරීමෙන් බුදු ගුණ මෙනෙහි කිරීමෙන් සිත අකුසලයන්ගෙන් වළක්වාගෙන කුසල සිත්ම උපදවාගෙන ඔබට කටයුතු කරන්න පුළුවන්. ඔබ ධර්මයේ මෙනෙහි කරන්න. ධර්මයේ දේශනා කරන විටදී හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්න. අද කාලේ නම් බණ පොත් කියවන්න, ත්‍රිපිටකය කියවන්න, ධර්ම සාකච්ඡා පවත්වන්න. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල ජීවිතේ පවත්වන්න. ධර්මයේ තමන්ගේ ඇඟට ගන්න ඕනේ. එතකොට මේ විදිහට ධර්මයේම නිතර මෙනෙහි කර ධර්මයේ අනුවම කටයුතු කරන්න පුළුවන් වෙනකොට ධර්මයේම නිතර සිහිපත් කරන්න පුළුවන් වෙනකොට ඔබේ සිතේ රාගය උපදින්නේ නැහැ, ද්වේෂය උපදින්නේ නැහැ, මෝහය උපදින්නේ නැහැ. සියලුම අකුසල් සිද්ධ වෙන්නේ ඔය ලෝභ දෝෂ මෝහ කියන කරුණු තුන මුල් කරගෙනයි. අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ අකුසල් සිත් 12න් කොයික හරි උපදින්නේ ඔය කරුණු තුنين එකක් මුල් කරගෙන. ඒ නිසා ඔකට කියනවා අකුසල මූල කියන වචනේනොත් ඔය ලෝභ දෝෂ මෝහ කියන මේ දේවල් හඳුන්වනවා. එතකොට නිතර ධර්මයේ මෙනෙහි කරන පුද්ගලයාගේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල මූලයන් හිතෙන් පලා යනවා. එතකොට අපේ හිතේ උපදින්නේ කුසාසිත. බණ අහන්න කුසාසිත. බණ පොත් කියවන්න කුසාසිත. ධර්ම සාකච්ඡා පවත්වන්න කුසාසිත උපදිනවා. ඒ නිසා ඔබ ධර්මයේ මෙනෙහි කරන්න. ඔබ සංඝයාගේ ගුණ සිහි කරන්න. සංඝානුස්සතිය. මේ කාරණේ නිසා මේ ස්වාමීන් වහන්සේලා ආර්ය මහා සංඝරත්නය සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි කියලා මේ වගේ මේ බුදු ගුණ 9 මේ තංග ගුණ 9න් කියවෙන මේ කරුණු තුන හොඳට හිතට අරගෙන ආමදුරුරු සමග ජීවත් වෙන. හිතෙන් ආමදුරුරු සමග ජීවත් වෙන. ආර්ය මහා සංඝයාගේ ගුණ සිහි කර මමත් රහතන් වහන්සේ නමක් වගේ ඉන්න ඕනේ. ආර්යයන් වහන්සේ නමක් වගේ මාත් හැදෙන්න ඕනේ. මගේත් හිත හදන්න ඕනේ. ආර්යයන් වහන්සේලා හිතන විදිහට මාත් හිතන්න පුරුදු වෙන්න ඕනේ. කියලා මේ විදිහට ආර්ය සංඝ ගුණ සිහි කර කටයුතු කරන්න. ඊළඟ කාරණේ හැටියට බුදුහාමුදුරෝ දේශනා කළ කරපු පරිත්‍යාග මෙනෙහි කරන්න. කරපු පරිත්‍යාග තමයි මේ විදිහට දන් දුන්නා, මේ විදිහට අනුන්ට උදව් කළා, මේ විදිහට අසරණ අයට උදව් කළා, මේ විදිහට මම ශ්‍රමයෙන් අනුන්ට උදව් කරලා තියෙනවා, මේ විදිහට මම බුද්ධියෙන් අනුන්ට උදව් කරලා තියෙනවා, මන් දන්න දේවල් අනුන්ට කියලා දීලා තියෙනවා. මේ විදිහට තමන් කරපු පරිත්‍යාග නිතර සිහි කරන්න. අන්තිම කාරණේ හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා දෙවියන් ගැන නිතර සිහි කරන්න. දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියෝ මේ දෙවියෝ බවට පත් වුනේ මං වගේම ඒගොල්ලොත් මනුෂ්‍ය ලෝකේ ඉඳදී පින් කරපු හන්දයි. ඒතකොට මං කරපු පින්කම් වගේම හොඳ පින්කම් කරපු නිසා ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ ඉන්නවා නම් මාත් මේ පින්කමේ බලයෙන් දිව්‍ය ලෝකයට යනවා. කියලා අපි දෙවි දේවතාවරු ගැන නිතර හිතන්න. දේවතානුස්සතිය වඩන්න. කියලා බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍ය වංශිකයාට දේශනා කළා. ඒතකොට බුදුහාමුදුරන්ගේ මේ දේශනාවෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ කරුණ නිතර සිහි කරනකොට හිතේ අකුසල් සිත් උපදින්නේ නැහැ. කුසල් සිත් උපදිනවා. අකුසල් සිත් වලින් සිත වළක්වා ගන්න පුළුවන් නම් එයාට දුකින් මිදෙන්න පුළුවන්.
අකුසල් සිත් අක්‍රිය කරන්න පුළුවන්කම තියෙනවා නම් කවදාවත් එයා අපායට යන්නේ නෙවෙයි. හැමතිස්සෙම කුසල් සිත්ම උපදවනවා නම් හිතේ කුසල් සිත්ම ක්‍රියාත්මක කරනවා නම් එයා දිව්‍ය ලෝකයට යන්න සුදුස්සෙක් වෙනවා, නිවන් දකින්න සුදුස්සෙක් වෙනවා, අපායට යන්න නුසුදුස්සෙක් වෙනවා. ඒ නිසා පින්නතුනි අපි පුළුවන් තරම් අකුසල් සිත් උපදින්නට තියෙන ඉඩකඩ අහුරන්න ඕනේ. අකුසල් සිත් හිතේ අක්‍රිය කරන්න ඕනේ. කුසල් සිත් උපදින්නට තියෙන අවස්ථා වැඩි දියුණු කරගෙන හැමතිස්සෙම කුසල් සිත තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් මේ අනුව අපි මේ බුදුගුණ මෙනෙහි කරන එක, බුදුගුණ භාවනාව කරන එක හොඳම ප්‍රයෝජනයක්. බුදුගුණ මෙනෙහි කරන්න අපි කාලයක් යනකොට බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නවා වගේ හැඟීමක් Tamanට එනවා. බුදුගුණ මෙනෙහි කරන්න හිත බුදුගුණ වලින් පිරෙන්න දෙවියෝ මිත්‍ර වෙනවා. බුදුගුණ භාවනාව කරන කෙනාට භූත පිසාච කුම්භාණ්ඩ ආදී මේ අභව්‍යගත උත්පත්ති ලැබපු සත්වයන්ගෙන් වන හානි හිරිහැර ආදී දේවල් මගහැරිලා යනවා. බුදුගුණ භාවනාව හොඳට කරන්න පුරුදු වෙච්ච කෙනාට බුදුගුණ වලින් හිත පුරවගත්ත කෙනා හැමතිස්සෙම හොඳ ප්‍රසන්න මුහුණක් ඇති ජනප්‍රිය පුජ්‍යලෙක් බවට පත් වෙනවා. කාගෙත් අනුකම්පාව, ආදරය, කරුණාව ලැබෙනවා. ඒ වගේම කිසිම කෙනෙකුට විරුද්ධකමක් කරන්න හිතක් හිතෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ මේ බුදුගුණ භාවනාව කරන එක බොහොම හොඳයි. දැන් මේ පින්නතුන සමහර විටකදී මේ මෑතකදී ලියවුණු පොතක් තිබුණා මේ සිල් මාතා කාය කියලා සිංහලෙන් පරිවර්තනය වෙලා තියෙන්නේ. මේ තායි ජාතික මෙහෙණින් වහන්සේ නමක් බුදුගුණ භාවනාව කළා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියන එකයි ඒ පොතෙන් කියවිලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ බුදුගුණ භාවනාව අපි ටිකක් වඩන්න පුරුදු වෙමු. බුදුගුණ භාවනාව වඩන කෙනා පළමුවෙන්ම තමන් දැකලා පරපුරුදු හොඳ ප්‍රියජනක හොඳ බුද්ධ රූපයක් හිතේම වා ගන්න. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ බොහොම හොඳයි. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ හොඳට බලන් ඉඳලා S2 පියාගෙන හිතෙන් මවාගෙන ඒ හිතේ මවාගත්ත හිතේ රැඳිලා තියෙන හිතේ සටහන් වෙලා තියෙන බුද්ධ රූපය අරමුණු කරගෙන ඒක දිහා හිතෙන් බලාගෙන මෙනෙහි කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. මේ බුදුගුණ 9 ටික වෙලාවක් මෙනෙහි කරන්න. ওই 9න් එකක් ඊළඟට අපි ගමු. පළවෙනි බුදුගුණේ විතරක්. අරහං කියන බුදුගුණය. බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා කරුණු 4ක්. කරුණ කොටගෙන රහසේවත් පාපයක් නොකරන නිසා සංසාර සාගරයෙන් ඈතර වූ නිසා ලෝවැසි හැම දිනාගේම වැඳුම් පිදුම් පිළිගැනීමට සුදුසු වන නිසා රහසේවත් පාපයක් නොකරන නිසා සසර කතරින් ඈතර වීම කෙලසුන් කෙරෙන් දුරු වීම වැඳුම් සියලු ලෝවැසියන්ගේ වැඳුම් පිදුම් ලැබීම අහසේවත් පාපයක් නොකිරීම කියන මේ කරුණු 4 නිසා බුදුහාමුදුරන්ට අරහං කියලා කියනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. කෙලස් කියලා කියන්නේ හිත කිලුටු කරන දේවල්. ලෝභකම අපේ හිතට ඇතුළු වුණොතින් එතන හිත කිලුටු වීමක්. ද්වේෂය හිතට ඇතුළු වුණොතින් එතන හිත කිලුටු වීමක්. වැරදි කල්පනාවන්ගෙන් ඔළුව පිරෙලා නම් එතන හිත කිලුටු වීමක්. බුදුරජාණන් වහන්සේගේ හිතෙහි මොනම විදිහකින්වත් කිලුටු වීමක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ හිත අතිශයින්ම පාරිශුද්ධික. ඒ නිසා උන්වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. ඒ අරහං කියන වචනයෙන් බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ මේක එක හේතුවක් වුණා. ඊළඟට සසර ගතරින් ඈතර වූසේක. සංසාරය කියලා කියන්නේ ඉපදී මෙරි දිගින් දිගට යන ගමන. මේ ආත්මේ මේ විදිහට මිනිහෙක් කියලා ඉන්නවා. කවදා හරි දවසක මේ ශරීරය අතහැර දාලා යන්න සිද්ධ වෙනවා. මේ ශරීරය ආශ්‍රයෙන් තිබුණු ඒ විඥානස්කන්ධය ඊළඟට තවත් කොහේ හරි ශරීර කූඩුවක් අයිති කර ගන්නවා. මේ විදිහට දිගින් දිගට යනවා. ස්කන්ධ ධාතු ආයතන ආදීන්ගේ නොසිඳී පැවැත්ම තමයි සංසාරය කියලා සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සසර ගමන නතර කළා. උන්වහන්සේ පිරිනුවන් පෑවම තමයි නැවත කොහෙවත් උත්පත්තිය ලැබුවේ නෑ. රහතන් වහන්සේලාගේ ස්වභාවය ඒ නිසා. ඒ නිසා උන්වහන්සේ
අරහං කියන වචනයෙන් හඳුන්වනවා. හැම දෙනාගේම වැඳුම් පිදුම් ලැබීමට බුදුහාමුදුරුවෝ සුදුසුයි. අපි කායිත් සීමා සහිතව වැඳුම් පිදුම් ලබන්න අපි සුදුසු. දැන් මේ ඉන්න අයගේ දරුවන්ගෙන් මේ අය වැඳුම් පිදුම් ලබන්න සුදුසුයි. නමුත් අම්මලා තාත්තලාගෙන් වැඳුම් පිදුම් ලබන්න සුදුසු නෑනේ. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි. මහා බ්‍රහ්මයා වුණත්, දෙවි දේවතාවරුණු, සක්‍ර දේවේන්ද්‍රයා වුණත්, ලෝකයේ සිටින සෑම සියලු දෙනාම සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වගේ සියලුම ශ්‍රාවකයන් වහන්සේලාගේ මේ හැම දෙනාගේම වැඳුම් පිදුම් ලැබීමට සුදුසුයි. ඒ නිසා උන්වහන්සේ අරහං කියන වචනයෙන් හඳුන්වනවා. රහසේවත් පාපයක් නොකරනසි. රහසේවත් පාපයක් නොකරනවා කියනකොට අපිට සමහර විටකදී හිතෙනවා හැංගි හොරා පව් කරනවාකින් වළකිනවා කියන එක. බුදුහාරන් කියීම හැංගි හොරා පාපයක් කිරීමක්වත් සිද්ධ කෙරෙන්නේ නැහැ. නමුත් මේ රහසේවත් පාපයක් නොකරනසේක කියන එකෙන් අර්ථවත් වෙන්නේ බුදුහාමුදුරන්ට හොරෙන් බුදුහාමුදුරන්ගේ හිතේ රහසින්වත් පවිතු සිතවිල්ලක් ඇතුළු වෙන්න බෑ. දැන් අපි කොච්චර හොඳට හිටියා වුණත් අපි නොදැනුවත්වම අපිට රහසෙන් අපිට හොරෙන් පව් සිතවිලි අපේ හිතට ඇතුළු වෙනවා. බුදුහාමුදුරන්ගේ හිතට ඒ වගේ රහසින්වත් උන්වහන්සේගේ හිත හොරෙන් පව් සිතවිල්ලක්වත් හිතට ඇතුළු වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ රහසේවත් පාපයක් නොකරනසේක. මේ කරුණු හතර හොඳට මතකයට ගන්න. මේ කරුණු හතර සිහිපත් කරලා අන්තිමේදී අරහං කියන ගුණේ පමණක් හිතට අරගෙන මෙනෙහි කරන. බුදුහාමුදුරන්ගේ රූපේ හිත මවාගත්ත රූපේ දිහා හොඳට බලාගෙන බුදු ගුණ නමේම මෙනෙහි කරනවා. ටික වෙලාවක් ගිහිලා අපි ඔක හතරට බස්සනවා. ආයෙ ටික වෙලාවක් භාවනා කරලා එකකට බස්සනවා. අන්තිමේදී අරහං 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 කියන තනි වචනේ මෙනෙහි කරනවා. මේ විදිහට මෙනෙහි කරන ගමන් ටිකක් සෙත් පැතීමක් කරගන්න. අරහං බුදු ගුණ සත්‍යයේ සැබෑවයි. මේ අරහං බුදු ගුණ බලයෙන් මගේ සිත නිවේවා. අරහං බුදු ගුණ බලයෙන් මගේ සිත සුවපත් වේවා. අරහං බුදු ගුණ බලයෙන් මගේ සිත කෙලෙසුන්ගෙන් මිදේවා. කියලා මේ විදිහට සෙත් පැතීමක් වගේ අන්තිමට කරගන්න. මෙන්න මේ විදිහට අපි ටික වෙලාවක් බුදුගුණ භාවනාව කරමු. දැන් කවුරුත් එක්ක ටික වෙලාවක් ඉන්න පුළුවන් විදිහට සූදානම් වෙලා බුදුගුණ භාවනාව කරමු. අත් දෙක උගුල උඩ තියාගෙන කලින් බුද්ධ රූපයේ දේශ හොඳට බලාගෙන හිතේ සටහන් කරගන්න බුද්ධ රූපය. මේ බුද්ධ රූපය S2 පියාගත්තට පස්සේ හිතෙන් බලන්න. හිතෙන් බලාගෙන මෙහෙම කියන්න. මාත් එක්කම කියන්න. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරු පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරු පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරු පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. දැන් කටින් කියන්නේ නැතුව සිතෙන් මෙනෙහි කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරු පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා.
දැන් අපි මේ හිතමු ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙසුන් කෙනෙන් දුරු සේක. ඔබ වහන්සේ සසර කතරින් ඈතර වූ සේක. ඔබ වහන්සේ සියලු ලෝවැසියන්ගේ සියලු පූජාවනට සුදුසු වන සේක. ඔබ වහන්සේ රහසින්වත් පාපයක් නොකරන සේක. මෙසේ හේයින් අරහං නම් වන සේක. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු සේක. ඔබ වහන්සේ සසර කතරින් ඈතර වූ සේක. ඔබ වහන්සේ සියලු ලෝවැසියන්ගේ සියලු පූජාවලට සුදුසු වන සේක. ඔබ වහන්සේ රහසින්වත් පාපයක් නොකරන සේක. මෙසේ හේයින් අරහං නම් වන සේක. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු සේක. සසර ගතරින් ඈතර වූ සේක. සියලු ලෝවැසියන්ගේ සියලු පූජාවනට සුදුසු වන සේක. රහසින්වත් පාපයක් නොකරන සේක. මෙසේ හේයින් අරහං නම් වන සේක. අරහං බුදු ගුණය සත්‍යයි සැබෑවයි. අරහං බුදු ගුණ බලයෙන් මගේ සිත තුළ ඇති කෙලෙස් දුරු වේවා. අරහං බුදු ගුණ බලයෙන් මගේ සිත තුළ ඇති කෙලෙස් දුරු වේවා. අරහං බුදු ගුණ බලයෙන් මගේ සිත තුළ ඇති කෙලෙස් දුරු වේවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු සේක. සසර කතරින් ඈතර වූ සේක. සියලු ලෝවැසියන්ගේ සියලු පූජාවනට සුදුසු වන සේක. රහසින්වත් පාපයක් නොකරන සේක. මෙසේ හේයින් අරහං නම් වන සේක. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු සේක. සසර කතරින් ඈතර වූ සේක. සියලු ලෝවැසියන්ගේ සියලු පූජාවනට සුදුසු වන සේක. රහසින්වත් පාපයක් නොකරන සේක. එසේ හේයින් අරහං නම් වන සේක. ඔබ වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූවාසේම මටද කෙලෙසුන් කෙරෙන් දුරු වීමට ශක්තිය ලැබේවා. ඔබ වහන්සේ සසර කතරින් ඈතර වූවාසේම මටද සසර කතරින් ඈතර වීමට ශක්තිය ලැබේවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු සේක. සසර කතරින් ඈතර වූ සේක. සියලු ලෝවැසියන්ගේ සියලු පූජාවනට සුදුසු වන සේක. රහසින්වත් පාපයක් නොකරන සේක. මෙසේ හේයින් අරහං නම් වන සේක. අරහං අරහං අරහං. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු සේක. සසර කතරින් ඈතර වූ සේක. සියලු ලෝවැසියන්ගේ සියලු පූජාවනට සුදුසු වන සේක. රහසින්වත් පාපයක් නොකරන සේක. මෙසේ හේයින් අරහං නම් වන සේක. අරහං
අරහං අරහං අරහං ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු සේක සසර කතරෙන් එතර වූ සේක සියලු ලෝවැසියන්ගේ සියලු පූජාවනට සුදුසු වන සේක රහසින්වත් පාපයක් නොකරන සේක මෙසේ අරහං නම් වන සේක අරහං 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 අරහං
හොඳයි දැන් ඉතින් සාදුකයට ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්ධායිමාය ධම්මානුධම්ම පටිපත්තියා ජරා මරණං හා පරිමුංචිස්සාමි අද්ධායිමාය ධම්මානුධම්ම පටිපත්තියා නිබ්බාන පච්චයෝ හෝතු. දැන් අපි මේ අවස්ථාවේ මල් පහන් පූජා කිරීමෙන් වන්දනා කිරීමෙන් පිරිත් දේශනා කිරීමෙන් බුදු ගුණ භාවනා වැඩිවීමෙන් ලබාගත් මේ සියලු කුසල සම්භාරය අපව ආරක්ෂා කරන ලෝකේ ශාසනය රකින්න මේ ගෙවල් දොරවල් රකින්න පින්ගනු කැමති සියලු දෙවි දේවතාවෝ අනුමෝදන් වී සැපයෙන් සැපයට පැමිණෙත්වා දෙවියෝ අපව ආරක්ෂා කරත්වා දෙවියෝ පතන බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. නමින් මියගේ සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වී සැපයෙන් සැපයට පැමිණෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියන කරුණාවෙන් ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ පාල කරගත් සියලු පින් බලයෙන් තුනුරුවන්ගේ ගුණ බලයෙන් දෙවියන්ගේ කරුණාව ආශිර්වාදයේ සැලසීමෙන් පින්වත් ඔබ හැම දිනාටම මිලෝ වශයෙන් පැමිණී තිබෙන සියලු කාචිත පීඩා අපලුපද්‍රව ග්‍රහණක් සතර දෝෂ ආදී දුරී භූත කෙරේවා නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා සිතක් සාන්තියක් සැනසීමක් යහපතක් අභිවෘද්ධියක් මුදා වේවා. ලංකාවේ වාසය කරන්නා වූ අප හැම දිනාගේ මේ ඥාති හිත විතරාදීන්ටත් ඔබ හැම දිනාටත් මේ සසර දුක් දුරු කිරීමෙන් ලැබෙන උතුම් වූ නිර්වාණ සම්පත්තියම ලබා ගැනීමට මේ පින්කම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. චත්තමානවකයා ඒ මරණය බුදුහාමුදුරන්ට වළක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ චත්තමානවකයාගේ ජීවිතය සුවපත් වෙන විදිහට කාරණයක් සැලසුවා. ඒ තමයි යෝවද තම්පවරෝ මනුජේසු ආදී මේ තුනුරුවන්ගේ ගුණ ප්‍රකාශ කරන මේ චත්තමානවක ගාථා ටික බුදුහාමුදුරුවෝ චත්තමානවකයට ඉගෙනුවේ. මේ ගාථා පාඩම් කරගෙන කියව යන පිටදී හොරුන්ගෙන් ගුටි කාලා චත්තමානවකයා මැරුණා. දෙවි ලෝකයේ උපදින්න පුළුවන් වුණා. දැන්
අද වුණත් අපේ ලොකු හාමුදුරුවරු අපිට දීලා තියෙන උපදේශය තමයි ඔය මරණාසන්න මොහොතේ ඊවල් දොරවල් වලට මේ හාමුදුරුව එක්කගෙන යනවා පිරිත් කියන්නේ කියලා. අපේ ලොකු හාමුදුරුව අපිට කියලා තියෙන්නේ ඔය ආසන්න බණ හැටියට මරණාසන්න මොහොතේ ඉන්න කෙනෙකුට පුළුවන් තරම් බුදුගුණ මෙනෙහි කරන්න කියලා. බුදුගුණ සිහිපත් කරවන්නේ කියලා කියනවා. එතකොට බුදුගුණ මෙනෙහි කරමින් ඉන්න විටදී හුස්ම ටික ගියොතින් හොඳ ලෝකයක උපදිනවා කියන එකයි ඒකෙන් පෙන්නන්නේ. ඒ නිසා මේ බුදුගුණ භාවනාව හරි වටිනවා. බුදුගුණ භාවනාව හොඳට වඩන කෙනාට වැරද්දක් කරන්න හිතෙන්නේ නැහැ. දැන් නිදසුණක් හැටියට ගත්තොතින් දෙමව්පියන්ට ගරු කරන, දෙමව්පියන්ට ආදරය කරන, භක්තියේ තියෙන ළමයෙකුට අම්මලා තාත්තලා මතක් වෙනකොට වැරද්දක් කරන්න හිතෙන්නේ නැහැ. සිගරට් එකක් බොන්න තරමටවත් හිතක් යෙදෙන්නේ නැහැ. අම්මා මතක් වෙනකොට තාත්තව මතක් වෙනකොට වැරද්දක් කරන්න හිතෙන්නේ නැහැ. පෙනිපෙනී නම් කොහොමත් කෙරෙන්නේ නැහැ. මතක් වෙනකොට ඒ වයින් නිදහස් වෙනවා. මතක් වෙනකොට කරන්න හිතෙන්නේ නැහැ. නිතර නිතර බුදුගුණ භාවනාව කරන කෙනාට බුදුහාමුදුරුවෝ මතක් වෙනකොට වැරද්දක් කරන්න හිතෙන්නේ නැහැ. හැමතිස්සෙම බුදුහාමුදුරුවෝ මතක් වෙනවා නම් මතක් වෙනකොට සතෙක් මරන්න හිතෙන්නේ නැහැ. අනුන්ගේ දෙයක් ගන්න හිතෙන්නේ නැහැ. ධර්මයේ මතක් වෙනවා නම් ඒව දෙයක් කරන්න හිතෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මහා නාම සාක්‍යයට දේශනා කළේ මේවා නිතර නිතර සිහි කරන්න. එතකොට වැරද්දක් කරන්න හිතෙන්නේ නැහැ. අපේ රහසින්වත් පාපයක් කරන්නේ කියන බුදුරජාණන් වහන්සේට තියෙනවා වගේම අපිටත් ඒ ගුණය ඇති කරගන්න පුළුවන්. මේ විදිහට බුදු ගුණ මෙනෙහි කර කර දහම් ගුණ සංඝ ගුණ මෙනෙහි කර කර ඉන්නකොට අපිට හොරෙන් අපේ සිතේ අකුසල් සිතක් උපදින්න ඉඩක් දෙන්නේ නැහැ. හිතට ඒවා ඇතුළු වෙනකොටම බුදුහාමුදුරුවෝ මතක් වුණොතින් එහෙම ඒවා කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදු ගුණ භාවනාව කරන එක ප්‍රායෝගිකයි. හොඳ භක්තිමත් බෞද්ධයෙකුට හොඳ ප්‍රායෝගික දෙයක් අකුසල් වලින් සිත වළක්වා ගන්න. ඉතින් හැමතිස්සෙම ඉතිවිසෝ ගාතාව මෙනෙහි කර කර ඉන්නවා නම් හරි වටිනවා. නිකන් නිින්ද යනකම් ඉතිවිසෝ ගාතාව මෙනෙහි කරන වැඩක් නැතුව වාඩි වෙලා ඉන්නලාට ඉතිවිසෝ ගාතාව. කවුරුවත් නැත්තම් ඉතින් තනියම ඉන්න වෙලාවක නම් කෑම කන බොන වෙලාවේ ඉතිවිසෝ ගාතාව මෙනෙහි කර කර කනවා. නාන වෙලාවේ වුණත් කරන්න පුළුවන්. උයන පියන වෙලාවේ වුණත් ඉතිපිසෝ ගාතාව මෙනෙහි කර කර කරන්න පුළුවන්. රාජකාරියක් රස්සාවක් කරන වෙලාවක වුණත් ඒ අවස්ථාවේ හැටියට ඉතිපිසෝ ගාතාව මෙනෙහි කර කර කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට හැමතිස්සෙම ඉතිපිසෝ ගාතාව මෙනෙහි කරමින් බුදුගුණ වලින් හිත පිරවගත්තොත් අපිට ওই කියන ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඉතින් හැකි හැම අවස්ථාවකදීම බුදුගුණ මෙනෙහි කරමින් කටයුතු කරන එක හොඳයි. එතකොට ලේ පිරිසිදු වෙනවා. ජනප්‍රිය වෙනවා. අනුන්ට නිකන් වසී වෙනවා වගේ වසඟ වෙනවා අනුන්ට. ඒ නිසා හොඳ හිත මිතුරු පිරිසක්, කල්යාණ මිත්‍ර පිරිසක් ඇති වෙනවා. කාගෙත් ගරු බුහුමන් ලැබෙනවා. බුදුහාමුදුරන්ට ගරු බුහුමන් ලැබුණා වගේම බුදුහාමුදුරන්ගේ ගුණ මෙනෙහි කර කර ඉන්න උදවියටත් අනුන්ගේ ගරු බුහුමන් ලැබෙන්න සුදුසුකමක් වෙනවා. ඒ නිසා මේ ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරමින්, මේ අරහං ගුණය මෙනෙහි කරමින්, මේ බුද්ධ ගුණය හෝ අරහං ගුණය පමණක් හිතර අරගෙන මෙනෙහි කරමින් කටයුතු කරමින් මේ බුදුගුණ භාවනාව කරන එක අපිට මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන්ුත් නිවන් දකින්නත් හේතු භූත වන හොඳ භාවනා ක්‍රමයක්. ඒ නිසා අපි පුළුවන් තරම් ඒක වඩන්න උරුදු වෙමු. හොඳයි. තුරුලංග පිහිටයි. සුවපත් සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ.